ආයුබෝවන් කුතුහලය YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. හරවත් වීඩියෝ නිරතුරු නැරඹීමට ඔබ මෙම නාලිකාව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වෙනත් ග්‍රහලොවක භූදර්ශනයක් ඇයි ඔබට සිතුණාද? නැහැ. මේ නවගමුව පුරාණ රජමහා විහාරයේ බෝමළුව පුරා බැතිමතුන් විසින් තබා ඇති පාසටහන්වල දර්ශනයි. නාගස් ගොමුවක පිහිටා ඇති නිසා නාගොමුව හෙවත් නවගමුව ලෙස හැඳින්වෙන ජනප්‍රවාදවල සඳහන් වෙන එසේම මීට වසර 10,000කට පමණ පෙර සත්පත්තිනි මෑණියන් කැලණිගඟ අසබඩට වැඩම කොට මෙම නාවනය දැක මෙහි වූ ගල්තලාවක් මත වසර 7ක් ධ්‍යාන භාවනාවෙන් වැඩ සිටි බවටද ඉන් අනතුරුව තව්තිසා දෙව්ලොව ඉපද සිටින බවටද ජනප්‍රවාද පවතිනවා. විහාරාරාමයට වඩා දෙවොලට සුවිශේෂ ස්ථානයක් හිමිවන නවගමුව දේවාල පරිශ්‍රයන් දෙකකින් සමන්විත වෙනවා. ඒ පැරණි දේවාල පරිශ්‍රය හා නව දේවාල පරිශ්‍රය ලෙස. පැරණි දේවාල පරිශ්‍රයෙහි පත්තිනි දේවාලය හැරුණුකොට ගල්කණු දේවාලය, මෙය අද වෙන විට ගම්භාර දේවාලය ලෙස හඳුන්වන දේවාලයට සුවිශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඊට අමතරව කතරගම දේවාලය, විෂ්ණු දේවාලය, ගණදෙවියන්ගේ දේවාලය, දැඩිමුණ්ඩ දේවාලය, සමන් දේවාලය, ශිව දේවාලය ආදී වශයෙන් විශාල දේවාල ප්‍රමාණයක් මෙම පැරණි දේවාල සංකීර්ණය තුළ දැකගත හැකි වෙනවා. ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේදී පමණ ගජපා රජු විසින් සොලී රටට ගොස් සොලීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි සිංහල හේවායන් 12,000ක් මුදවාගෙන එන අතරතුර මතුරා රට පත්තිනි දේවාලයේ තිබූ පත්තිනි මෑණියන්ගේ රන් සලඹද දේවාභරණද වැඩමවාගෙන ආපසු ලංකාවට පැමිණ තිබෙනවා. නැවත පොළොන්නරුව බලා යන අතරතුර මෙම සුන්දර නාවනය දැක එහි මදක් නැවතුණු රජු මෙම ආභරණ තැන්පත් කොට මෙම ස්ථානයේ පත්තිනි මෑණියන් සඳහා දෙවොලක් ඉදිකොට තිබෙනවා. ඒ සමගම ඉදිකරන ලද විහාර සංකීර්ණයද අද වන විට දැකගත හැකියි. එම විහාර මන්දිරය තුළ මනස්කාන්ත ප්‍රතිමාවන් විශාල ප්‍රමාණයක් අද වන විටත් නිරුපද්‍රිතව දැකගත හැකි වෙනවා. මෙම පැරණි සිතුවම් හා ප්‍රතිමාවන් ඓතිහාසික වටිනාකමින් යුත් ඒවා බව බැලූ බැල්මටම දැකගත හැකියි. මෙම ප්‍රතිමා වහන්සේලා එදා මෙදා රාජ්‍ය කර වූ රජවරුන් අතින් වරින් වර ප්‍රතිසංස්කරණය වෙමින් වුවද ඉපැරණි ප්‍රෞಢත්වය විදහා දක්වමින් අද වන විටත් නවගමුව රජමහා විහාරස්ථානයෙහි බුද්ධ මන්දිරය තුළ විරාජමානව වැඩ සිටිනවා. පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පෙර මෙම විහාරස්ථානයට පැමිණ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට කිසිම බැතිමතෙකු අමතක කරන්නේ නැහැ. ඒ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා. මේ අනුව අසංඛ්‍යාත බැතිමතුන්ගේ දුකට පිහිටවන්නට පත්තිනි මෑණියන්ට එදා මෙදා තුර හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන් කුඩා දරුවන්ගේ දුකද
තරුණ මහලු සැමගේ දුකද, දරුඵල ලැබීමට සිටින මව්වරුන්ගේ දුකද, දරුඵල නොමැතිව දුක් විඳින අයගේ දුකද, මේ එකී නොකී සියලු දුක් වේදනා සඳහා උන්වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා. සත්වාරයක් උපත ලද බැවින් සත්පත්තිනි වූ බව පැවසෙනවා. යහපත් වූ වරංගනාවිය යන අරුතින්ද සත්පත්තිනි ලෙස උන්වහන්සේ හඳුන්වනු ලබනවා. පාලි ළඟ පතිනි, තෙද පතිනි, ඔරුපාල් පතිනි, ගිනි පතිනි, අඹ පතිනි, සිරි පතිනි හා මල් පතිනි ලෙස එම සත්පත්තිනි මෑණියන් හඳුන්වනු ලබනවා. උන්වහන්සේ වෙනුවෙන් දිනපතා කෙරෙන පොද පූජාවන් අතර කිරියාහාර සහිතව ප්‍රණීත භෝජන හා ගිලන්පස පූජාවක් සිදු කිරීමෙන් අනතුරුවයි දේවාලය විවෘත වන්නේ. එහිදී විශේෂ දේවාරාධනාවක් සිදු කරනු ලබනවා. ඉන් 9 පැයක් ගතවීමෙන් පසු පැණි කිරිබතක්ද, සවස 6ට ගිලන්පස පූජාවක්ද, රාත්‍රී 8:30ට දේවාලය වැසීමේදී සුවිශේෂ ශබ්ද පූජාවක්ද පවත්වා දේවාරාධනාවක් සිදු කිරීමෙන් අනතුරුව දේවාලය වසා දමනවා. උන්වහන්සේ ලෝක සත්වයා කෙරෙහි කරනු ලබන පිහිට උපකාර සඳහා සිදු කරන උපහාරයක් ලෙසයි ඇසළ මස සිදු කෙරෙන පෙරහැර හා ගිනි පෑගීමේ මංගල්‍ය සිදු කරනු ලබන්නේ. මෙය පෙරහැර මාලාවක් ලෙසයි සිදු කරන්නට යෙදී ඇත්තේ. කාරණා කෙසේ වෙතත් මතු උතුම් වූ බුද්ධත්වය ප්‍රාර්ථනා කරන පත්තිනි මෑණියන් වහන්සේට එම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. එතෙක් දුක් විඳින ජනී ජනියා වෙත උන්වහන්සේගේ දිව්‍ය නේත්‍රයන් යොමු වේවා. සියලු සත්වයෝ උන්වහන්සේගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. ස්තුතියි.